bye bye. See you. Hello guys, අපි ඉන්නේ බණ්ඩාරවැල ටවුන් එකේ. දැන් හරියටම වෙලාව 3:57. අපි හතරමාරේ බස් එක යනකම් ඉන්නේ. අපි වැලිමඩට යන්නේ. එහෙනම් අපි වැලිමඩට ගිහිල්ලා ඊළඟ කොටසෙන් හම්බෙමු. එහෙනම් guys, bye bye. ජය වේවා. තැන තමයි අර තියෙන්නේ අර ඉහළටින් තියෙන කඳුකන්දි ඒක වෙනම ලික් එකක් තියෙන්නේ. අපි එහෙනම් අපි ඊළඟ ලොකේෂන් එකේ see you. Hello guys, අපි දැන් ඉන්නේ සාප්පු කඩේ. අපි දැන් ආයේ ලක්ෂිත ලැබුච්ච ලැගෙදෙට්ට ගිහිල්ලා වොෂ් එකක් දාලා අපි ආයි නුවර එළියදී හම්බෙමු. එහෙනම් guys, bye bye. see you. අපි කෑම කන ගමන් ඉන්නේ. මම නම් කාලේ ඉවරයි. අනිත් සමාජික දෙන්න කෑම කන ගමන් අනිසාමාජිකයන් ඉති ඔන්න අපි දෙන්නම් කාලි ඉවරයි. අපි තුන්දෙනෙක් කෑව එක්කෙනෙක් කෑවේ නෑ. යානම් තාම නීදී. ඉතින් ට්‍රිප් ඇවිල්ලා තියෙන මුන් නිදා ගන්න. කිසි වැඩක් නෑ. අපි බලමු නිදන් ඉන්න එකයි තාත්තේ කොහොමද කියලා. මේ රෝගින් නිදි. ඔන්න මම ඉකට නිදි වුණන් දාගෙන ඉර වැඩක් නෑ. මොන හොඳයි ටිප් වෙවිලා තියෙන්නේ. මුන් ඇවිල්ලා නිදාගන්න. දැන් ඉතින් මුවන් නැගිටින වතුරක් හරි ගාලා වෙන කරන්න දෙයක් නෑ. එහෙනම් අපි මුවන් නැගිටලා ඊළඟ වීඩියෝ එකෙන් එන්න. ජය වේවා. Hello guys, ගමන වෙනස් වුණා. අපි නුවර එළිය නෙමෙයි යන්නේ. නයින් ලන්ච් එකට. අපි ලස්සන ලොකේෂන් එකක් ඉන්නේ. බලන්න මේ පිටවත් වෙනම ලුක් එකක් තියෙන මේක මම හිතන්නේ අක්කර ගාණක් තියෙන මේ දිගටම තියෙන තේවල්. අපි තව ඉස්සරහට ලස්සන ලොකේෂන් එකකින් යනවා. see you. Hi guys, හරිම අමාරුයි. ඇල්ලට යන ගමන් ඉන්නේ. ෂෝට් කට් එකක් කියලා පාරකින් එනවා. ඉතින් අපි අනිත් පැත්තට ඉන්නවා. හරිම මහන්සියි අද නම්. මෙතන යන්න දිනව දාන්න. හරියට පාර හොයා ගන්නත් බෑ. නිකන් අතරමං වෙලා වගේ සීනක් තියෙන්නේ. පොඩ්ඩක් පල්ලයට ගිහිල්ලා බලමු. මං හිතනවා රේල් පාර පල්ලේ ඇති කියලා. යන්න පොඩ්ඩක් බලමුද? යමු. මට හිතෙනවා පල්ලේ ඇති කියලා. මං හිතන්නේ මෙතන තමයි. guys පාර හරි පාර වාගත්තා. ඉස්සෙල්ලා පාර පොඩ්ඩක් වැරදුනා. දැන් ඉතින් කටියට පොඩ්ඩක් අමාරුයි. හරිම අමාරුවෙන් යන්නේ. අවුව පුදුම සරයි. ටුට්ටක් විතර ලිස්සනවා. සෙට් එකේ නා පේනවනේ. හරිම අමාරුවෙන් එන්නේ. මෙතනත් පාරවල් දෙකක් තියෙනවා. ආයේ කෙලවෙන සීන් එකක් තියෙන්නේ. මේ මොකද කරන්නේ? ඔන්න මෙතන එක පාරක් තියෙනවා. තව පාරක් මෙතනින් තියෙනවා. අපි ඔක්කොම එනවා. මමට යන්න ගත්තා. සෙට් එකම යනවා. ඉස්සරහටකින් හම්බෙමු. hello guys. ට්‍රේන් යන්නේ නැහැ දැන් අපිට තින් එක හිතේ ඇටියට යන්න පුළුවන්. පොච්චි පාර අපේ වගේ තමයි. අපි පාර දන්නේ නැතුව ඉදී අපේ රටේ නෝනේ ටුරිසම්ලා දෙන්නෙක් අපිට උදව් කරා. ඒ දෙන තමයි අපිට පාර කිව්වේ. ඒකට ටිකක් අපි thank you කියන ගම අපේ ගමනට අපේ ගමන. let's go. ඔන්න guys අපි finally නයින් නාච් එකට ආවා. දැන් ඇතුළට යන්නයි හදන්නේ. bye bye. let's go.
එන්ජොයි කරා බලන්න. නයි නාච්. හැබැයි අවුවයි. පට්ටම අවුවයි ගොඩක් දුර ඉඳලා ආවේ. ගොඩක් මහන්සි අවුලයි. ඔය මැද ඉන්න කාරිය පොඩ කතා කරපන්. මැද ඉන්න එක සත්‍ය නෑ. උඩ පොඩි බඩේ අමාරුවක් ඇදලා උගින්ද. හරි අමාරුවෙන් ඉන්න. හිතාගෙන ඉඳලත් මහන්සි. එහෙනම් උඹලා පැත්තේ මම අර පැත්තට දෙත් එක අදිනවා. අර පැත්තට ආවම හලෝ ගයිස් අපි නයින් නාච්චියට ගිහලා දැන් තමයි කන්න හදන්නේ. ඉතින් කස්ටි කනවා පේනවා ඇති. අපි සෙට් එක හොඳට අමරනවා. මෙන්න මේ තව හලෝ ගයිස් ඉතින් අපි නයින් නාච්චියකට ගිහිල්ලා උම කට්ටක් කාලා ආවා උඹල්ලේ අසපුවට. ඉතින් කියන්න වචන නැහැ. හිතට මාර සැනසීමක් දැනෙනවා. ඔයාලා අනිවාර්යෙන් මෙන්න ඕනේ ෆීලින් එක ගන්න. ඉතින් අපි අනිත් අයගෙනුත් අදහස ගමු. මම දන්නවා ඒකට මාරම ෆීලින් එකක් දෙල්ලා දිනා මෙතෙන්ට ආවට පස්සේ. මොකද හිතෙන්නේ ගයිස්? ඒකට අපේ දිලීපට කියන්න වචන. ඒකට අපේ වයිස් කයියට ඇත්තටම ඉතින් දිවි ලෝකෙට ආවා වගේ තමයි. ඉතින් ආයි මේ ලොකේෂන් එකද මේ වටේ තියෙන කඳුත් එක ගත්තට පස්සේ එන ෆීලිං එක කියන්න බෑ. මෙතන පැය ගාණක් වුණත් ඉන්න පුළුවන්. ඒ තරම් මාරම ලස්සනයි. අනිවාර්යෙන් මෙන්න ඕන දණක්. අපි බලමු ඉස්සරහට. අපි නම් මේ දිවි ලෝකෙ පෙන්නමුද කට්ටිය? වෙනම නේ. අනිවාර්යෙන්.
දවසේ නම් ලස්සන දේවල් පුතා බලුවා. එහෙනම් තවත් දවසකින්